මොකද්ද පුතා කරන්නේ හොඳටම පරක්කු වෙලා. මොනවද උත්පලා ළමයින් මේ ගෙවන ජීවිතය? මොකද ශානක ගෙවන ජීවිත කියන්නේ? චූඩි දෝ එන්නකො පුතේ පරක්කු වෙනවනේ. ළමයි උදේන් ඉස්කෝලේ යනවා, ඉස්කෝලෙන් ක්ලාස් එකට යනවා, ක්ලාස් එකෙන් තව ක්ලාස් එකකට යනවා. ඊට පස්සේ ගෙදර එනවා, ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා. මොකද්ද උත්පලා මේ ළමයින් ගෙවන ජීවිතය? තාත්ති අද මට සයන්ස් පන්ති. අම්මේ අද මට ඉංග්‍රීසි පන්ති. ශානක මේ ළමයි ඉගෙන නොගත්තොත් හැමදාම වෙන්නේ ඇඳ බදාගෙන ඉන්න තමයි. අනේ මේ වාගේ විකාර. මට මගේ ළමා කාලේ මතක් වුණා උත්පලා. මමයි මල්ලි. බලන්නකෝ අනේ ශානකෝ ආයෙත් මට බට්ට පැනලා ඉවර වෙනකෝ. ඒකනේ අනේ අපිටත් අවස්ථාවක් දෙන්නකෝ. අපි ඒක හෙට බලාගමු නේද අයියා? බලාගෙන ඉඳලා මට නම් දැන් ඇති වෙලා. ඉතින් මම අවුට් වෙන්න එපා. ශානක බට්ට පැනලා ඉවරනාම අපි පියදාස මාමත් එක්ක කුඳු ගලමු. අනේ මේ ඒක හරියන්නේ. අපි හැමෝටම කරන්න පුළුවන් සෙල්ලමක් කරමුකෝ. හරි. එහෙනම් අපි තිල් බෝල ගහමු. දුවන්න. දරුවනේ ඔහොම මොකද්ද ඔය කලබලේ? පරිස්සමෙන්. අනේ හාමිනේ කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. අපේ මහත්තයා නම් කියයි. මං ඉපැතින් තෙල් බෙහෙත් බඳින්න. අනේ නිකන් ඉන්න ශානක පුතා ඉස්කෝල් යන්නේ කැවිලා. කො ඉක්මන් කරන්නේ. අම්මේ බයි. බයි ඩාර්ලින්. Daddy bye yummy. හරි අම්මා. ශානක මටත් පරක්කු වෙනවා ඉක්මන් කරන්න. ශානක කොහෙද ඉන්නේ? මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නේ? නෑ උත්පලා. අපේ ළමා කාලේදී අපි ලෝක වැඩිහිටි දිනේට ඉතා ලස්සන වැඩක් කරා. ලස්සන වැඩ? ඒ මොකද්ද? අපි දහම් පාසලේ ලෝක වැඩිහිටි දිනේට ඉතා ලස්සන වැඩක් අපි කරා. මොසල අපි පාර වැඩිහිටි දිනේට මොකද කරන්නේ? අයියා හැමදාම අපේ දහම් පාසල් ගුරුවරුයි පාසලේ ගුරුවරුයි අපේ වැඩිහිටියයි එකතු වෙලා අපේ අනාගතය ලස්සන කරන්න ගොඩාක් මහන්සි වෙනවා. ඔව් මල්ලි ඒක නම් ඇත්ත තමයි. මේ අපි ඒගොල්ලෝනේ මොකක් කරන්න ඕනේ නේද? ඔව් අපි යාළු වෙනුවෙන් කරන් තියෙන එකම දේ තමයි අනාගතේ ලස්සන කරගන්න එක නේද? ඔයාලා ඔක්කොගේම අදහස් ලස්සනයි. අය කුසල් ඔයා ඒත් කිව්වේ. අප්පුඩි වැඩක් කරමුද? මොකද්ද වැඩේ? අර ඔවිත ළඟ මඩුවකින් සීදෝරිස් මාමා. ඔව් අර මුල් වැලියම තුවාල දාගෙන ඇවිද ගන්නවත් දරුවෙක් එක්කනා නේද? ඔව් ඔයා තමයි. ඒක හොඳයි. අපි ඒකට කැමතියි. බොහොම අගයි පොඩි දරුවනේ. බොහොම හොඳයි. දද කුෂ්ඨෝලින් පීඩා විඳින්න අසරණ වෙච්ච මිනිස්සෙක් නාවල කවල පෝලා සාත්තු කිරීම කොච්චර වටින පින්කමක්ද? ඕගොල්ලෝ බොහොම සංසාරේ පින් කරපු අය. ලස්සන වැඩ? මොන ලස්සන වැඩද ශානක ඒක? මොන මල ජරාවක්ද? ඊයා. බීලි වෙන්න මෙන්න මෙහෙ දෙන කෝප්පේ. ඉම්බලා. අද මට වැඩ ගොඩාක් මිස් එකේ. ඔයාට පුළුවන් දුබාව අවුලට දෙක අරගෙන ගන්න. අනේ කෝසල. ඔයා try එකක් දෙන්නකෝ. මටත් අද මීටින් එකක් තියෙනවා. ඒකනේ නිර්මලා අපේ අම්මයි තාත්තලාගේ ගෙදරට ගෙනහලා තියාගමු කියලා. මේ අපේ ගෙදර? නැත්තම් වෙන කොහෙද? අයියෝ ගමේ ඇතිලනවා. හරි ෂෝක් තමයි. හොඳට තියෙයි. අනිත් එක කෝසල මං වාට එක සැරේකුත් කියලා තියෙනවා. බලන්න අර වගේ තාත්තා බුලත් කියලා හැමතැනම ගහනවා. අනිත් එක අර වගේ අම්මා චීතකුත් ඇඳගෙන හැමතැනම පිවාඩලා ඉන්නවා. අනිත් එක කුඩු සෙටිත් ජරා කරනවා. ඊයා මේ නිම්මලා වහගන්න කට. ඒ අපේ අම්මයි තාත්තයි.
ඒ මිනිස්සුන්ට තමයි අපි මේ ජීවත් වෙන්නේ. කෝසල චුට්ටක් තේරුම් ගන්න. අනිත් එක අපේ ලයිෆ් එකට යාලා ගැලපෙන්නේ නැහැ. මේ නිර්මලා එහෙනම් කොහොමද තමුන්ට මං ගැලපුණේ? මේක හරියන්නේ නැහැ. මං අයියාත් එක්ක කතා කරලා මේ ගැන තීරණයක් ගන්නවා. තාත්ති ගමේ ආච්චි වයිසි වයි කමින්නකෝ. හරි පුතේ අපි බලමුකෝ. මගේ හොඳ තාත්තා. අපේ මහත්තයෝ හාමිනේ තේ ඩිංගිත්තක් බීලා ඉන්න. හාමිනේ අපේ දරුවෝ දෙන්න ගොඩ දවසකින් අපේ ගෙදර ආවේ නෑ නේද? මහත්තයෝක ගැනම තමා මහත්තයෝ කල්පනා කළේ. මම වෙලාවට ඇවිත් තියෙන්නේ. ඒ මොකද දරුවෝ එහෙම කිව්වේ? නෑ ඉතින් මටත් තේරින්ග බීලයට හැකිනේ. ඕක ලොකු දෙයක්ද දරුවෝ. ඉඳින්කෝ මම විගහෙන් කහට ඩිංගිත්තක් වක්කුරාගෙන එන්න. අයියෝ නැන්දේ. මං හැලප වගේක් හැදුවා. ඒකෙන් මේ මං හදා පංගුව තමයි ඔයාලට ගෙනාවේ. ඒ දරුවටවත් අපිව මතක තියෙන එක ලොකු දෙයක්. අයියෝ ඔයාලව අමතක වෙනවද නේ මට? අපේ මහත්තයෝ හිතේ සංකාවට දරුවෝවා කියන්නේ. ගණන් ගන්න එපා. ඉතින්කෝ මම විගහින් ඉන්න. මම ඇයි මාම කල්පනා කරන්නේ? නෑ දරුවෝ. ඉස්සර මේ මිදුල පුරා දරුවෝ පිළිලා ශානක පුතයි කෝසල පුතයි ඔට්ටු සෙල්ලම් කරනවා තරංගෙට. ආනකයියේ දැන් නම් මට නම් ඉවසන් ඉන්න බෑ. මටත් තම කෑල්ලක් දෙනවයි. වෙලු ටිකකුත් තිබ්බනන්නේ හොඳ. යාට නම් වෙරළු වලින් තොර ලෝකයක් නෑ. මේ වෙලු කාලේ නෙමේ සංසලා. ඔව් ඔව්. තාම වෙරුළු මල් කාලේ. සංසලාගේ ආශාවේ අන්නත් එක්ක අපි අච්චාරුවට වෙරළු මල් දාමු. අපෝ මට නම් එපා වෙරළු මල් දාන්න. අනේ මේ පැහැන්න තව ඉන්නවද? මං පැහිලා නෑ. ඔව් ඔව් පැහිලා ඔයා නෙමෙයි අම්බේ. ඒක නිසා මං හිතුවා මේ පසින්දු කියලා. මල්ලි තව අඹ ගෙඩි දෙකක් ගේන්නකෝ. අනේ බෑ අයියේ. අම්මි මට ගහයි. කතා කරලා ඉවර නම් දැන් අච්චාරුව හදමුකෝ. ඔකම හැදෙන්නේ මිරිස් දාන්න. මේ ශානක සීන් ටිකක් වැඩිපුර දැම්ම නේද? ඔව් ඔව් දැම්ම. මල්ලි ගිහිල්ලා කැන්දකොළ ටිකක් කඩන් එනවද? හරි මං ගේන්න. මාත් එනවා. සීනි පොත් එක්ක දැන් ඔයා වැටෙනවා. මම මේ බැලුවා මේ ආමිනේ කොහෙද ගියේ කියලා. අනේ පුතේ මොකද මේ? ඈ? ඒ කාලෙත් කෝසල අයියලා මරු වැඩනේ කර දෙන්නේ මාමේ. ඒ දරුවන්ට ළමා කාලයක් තිබුණට ඒ දරුවන්ගේ දරුවන්ට සුන්දර ළමා කාලයක් නෑ දරුවෝ. ඒක නම් හැබෑව අපේ මහත්තයෝ. තේක එහෙනම් ආමිනේ මේ සඳහා දරුවත් එක්ක පොඩ්ඩක් කතා කර ඉන්නකො. මම කඩේ පැත්තට ගිහිල්ලා එන්න. ඉතින් පුතේ අනේ මට හැලප නැද්ද? තියෙනවා. හොඳයි. කාලේ බලන්න නැසද කියලා. රසයි.
අයියෝ. කොළ දෙන්න මහ කැඳුව වගේ නම වැඩක් කිව්වහම. කද්ද මං ඔය කරන්නේ? වැඩි හරිය කරපන් ඉක්මන් කරලා. පොඩි උනාට මේක හොඳ කටු බොඩි මුදලාලි. පේනවනේ මුදලාලි කටු පොඩි. හරි බල දෙන්නට මම මේ කියන්නේ. අත ඉක්මන් කරලා වැඩේ ඉවර කරපන්. දෙන්න තමයි මම මේ කියන්නේ. අමරේ උඹට ඒ කතාව කිව්වේ ඈ? මේ මට විතරක් නෙමෙයි උඹට දෙන්නටම කිව්වේ. මේ දෙන්නටම තමයි කිව්වේ. දෙන්නම වැඩේ ඉක්මන් කරපල්ලා. මුදලාලි මං ගිහිල්ලා එන්න මුදලාලි. නිමඩු වෙලා ගෙන්නෝ ගෙන අපේ මහත්තයා. හොඳයි. මුදලාලි. මේ අපේ පීඩා සප්පුනේ. මොකද මූණත් ටිකක් මැලිලා වගේ අසනීපයක්ද? එහෙම එකක් නෑ මුදලාලි. මේ පැත්තේ ආවේ? ඇයි පියදාස අයියේ? ශානුක මහත්තයලා එහෙම ආවේ නැද්ද ළඟදී? ඒක නෙන්නම් මහත්තයෝ. මමත් මේ ආමිනෙත් බලාගෙන ඉන්නේ අපේ ළමයි ඉන්න ගෙදර එනකල්. පීඩා සප්පු ඉවත් රාය මොන හරි ගන්නද? නෑ නිකං කම්මැලිකමට ගොඩ වුණේ. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බහැ දකින්න යන්නත් ඕන. හේමද? ඔන්න සාගර මහත්තයා ගියා පන්සල් පැත්තේ. ලොකු හාමුදුරුවෝ ගෙහෙන්න කියලා. එහෙමද? නොතාරිස් මහත්තයාත් මට හම්බෙන්න ඕන මුදලාලි. එහෙනම් මං ගොහිල්ලා එන්නම් මුදලාලි. එහෙනම් අප්පු පරිස්සමෙන්. අපිට මල් ටිකක් දෙන්න ආවේ. සඳහතුමි කරුණාවතිලටත් මල් ටිකක් දුන්නා නම් බලයෙන් සිද්ධ වෙනවද අපි? චන්දිමානන්දේ කොහමල්ලි? ආවා සිගරට් එක ගියා පුතේ. මේ කලින් සූදානම් කරලා ගත්තා මම හාමුදුරුවෝ දැක්කලා එන්න. අපි බුදුගේ පැත්තට ගිහින් එන්නයි හාන්නේ. හොඳයි. මේ පියදාසක් උඩනේ පන්සල් ගියාද? ඔව් අපේ මහත්තයෝ. මේ සඳහා ළමයක් ඉන්නවනේ. මේ වූ මහත්තයෝ අපේම දරුවෙක් වගේ ඉතින් අපිට ලෙඩට දුකට හැම දෙයකටම ඉන්නේ මේ කෙල්ල තමයි. චානක මහත්තයා කොසල මහත්තයා. මේ සිංහල උඩට කලින් නම් එවිල්ලා ගියා. ඉස්සර වගේ දිවේලි මහත්තයෝ දැන් ඒ දරුවන්ට අපලු බලා කියා ගන්නවා තියා. ඒ දරුවන්ට ඒ දරුවන්වත් බලා කියා ගන්නට වෙලාවක් නැහැනේ. නන්දට මාමට සාංකාරයක් දුන්නා. ඒකයි මේ පන්සලට ගියේ. චිත්ත නිදහස් වෙන්න පන්සල් යන එක නම් හොඳයි. මමත් මේ හිට අනිද්දා කොළඹ ගිහිල්ලා ඉන්න තමයි ඉන්නේ. අපේ മന്ത്രിතුමාගේ වැඩකට. මං ඒ ගියාම සානක මහත්තයා මුණ ගැහෙන්නකෝ. අනේ ඒක නම් ලොකු දෙයක් මහත්තයෝ. සාගර මහත්තයා මුණ ගැහෙන්න මං ගෙදරට ගියා. ගෙදරින් කිව්වා රාජකාරී කටයුතුකට එළියට ගියා කියලා. මාත් මේ മന്ത്രിතුමා මුණ ගැහෙන්නයි කියලාම හිටියේ. අයින නගින්න වාහනේට අපි අරම කතා කරමු. ගිහින් එන්න බෙදාගප්පෝ. ඉන්නම් හාමිනේ. තාත්ති අන්න බාප්පිගේ කාර් එක එනවා. පුතාලා වැඩ කරන්න මම බලන්නම්. මල්ලි කාලේ කො නිර්මලා නංගි දරුවෝ ආවෙනේ. නිර්මලා දන්නේ අයියා හම්බෙන්න ආවේ කිය. අද ඒක ටිකක් කතා කරන්න ඕන. මොකක් හරි අවුලක්ද? කො අක්කා ඉන්නවද? අක්කා නෑ මල්ලි. අක්කා ගියා මමිට ටිකක් අසනීපයි කියලා බලලා එන්න. යම් වෙත්.
අයියට මතකනේ අර පන්සලට එහා පැත්තේ තාත්තාගේ ඉඩම කොහොමද? තාත්තට තියෙන සියලුම ඉඩකඩම් අපි දෙන්නට එළියට දීලා ඕකනේ තාත්තට කියලා ඉතුරු කරගත්තේ. ඒක තමයි තාත්තා ඒව තියාගත්තේ කවදාරි පන්සලට දීලා දෙන්න කියලා හිතාගෙන නේද? කොහොමද? මොකක්ද ප්‍රශ්නේ? බලන්නකයි අපි නිර්මලා කරලා තියෙන වැඩේ. ඒ ඉඩම් කැල්ල එයා කසින් කෙනෙකුට ඉදුණා ලෑස්ති කරලා. එහෙමදිවට ඒකේ බිල්ඩින් එකක් ගන්න ප්ලෑන් කරලා නෑනේ. එහෙමද මල්ලි? ඉතින් කොහොමද මේ ගැන දැනගත්තේ? මම දවසක් අපේ ගෙදර ආවා. මම කතාව අහගෙන හිටියේ. මට තියෙන දුකයි මේක තාත්තා දැනගත්තොත් ගමඩයි පන්සලට අපිට මුණ දෙන්නේ කොහොමද කියලා. අවර වෙන්න එපා මල්ලි. මම මේ ප්‍රශ්නේ ඊට විසඳන්න. එරත් මල්ලි අපිට ඉඩකඩම් වලට වඩා අපිට වටින්නේ අම්මගේ තාත්තගේ සතුට මල්ලි. මටත් හරි ආසයි අම්මා තාත්තා වගේ සරල ජීවිතයක් ගත කරන්න. එයා හරි සරල විදිහට ජීවත් වුණා. මගෙත් මේ තියෙනම දේවල් දීලා ගමේ ගිහිල්ලා ජීවත් වෙන්න හරි ආසාවෙන් ඉන්නේ මල්ලි. හරි මල්ලි. ඉබීට මම මේ ප්‍රශ්නේ විසඳන්නම්. මොන ප්‍රශ්නේ තිබුණත් මල්ලි අපි දෙන්නගේ තියෙන සහෝදරකම්වත් අම්මට තාත්තට තියෙන ආදරේ සෙනෙහසවත් නැති වෙන්න හොඳ නෑ මල්ලි. හරි නයි. මම ගිහිල්ලා එන්න. අයියෝ බාප්පි යනවද? ඊළඟ පාරෙදි මල්ලිවත් එක්කන් එන්න. ඔව් බාප්පේ. අනේ මම ඉන්නේ චුට්ටක් පරක් වුණා විතරයි. ශානක බලන්නකො මේ ළමයි දෙන්න මොනවද කරන්නේ කියලා. අනේ අම්මි මට නම් මහන්සි. අන්නර පේපර් එක ගන්නවා බලන්න. මොකද්ද බලා මේකේ තේරුම? ඔය ළමයි දෙන්නට ටිකක් නිදහසේ ඉන්න දෙන්නකෝ. ඔයා නම් කියයි. බලන්න. පේපර් එකේ එකක්වත් කරලා නැහැ. අල්ල ගන්නම්කෝ මං අද. ඔයා උඩ බලන් ඉන්නේ ශානක හොඳේ. තාත්ති අපි ගමේ ආච්චිලා ගෙදර යමුකෝ. ඔව් තාත්ති. අනේ තාත්ති යමුකෝ. අනේ තාත්ති යමුකෝ. යමුකෝ තාත්ති. අනේ ඉතින් අපේ മന്ത്രിතුමාගෙන් අපි කිව්වටත් වැඩිය ලොකු සේවයක් අපේ ගමට වෙනවනේ. හැබැයි മന്ത്രിතුමා ඕනම දෙයක් කියන්නේ අපි ඉන්නවා മന്ത്രിතුමාගේ සේවයේ. ඒක මගේ ලොකුකම නෑ මරේ. ඔය දෙන්නම මම ලොකුවට ටිකක් කියනවා. ඉස්සරහට මම කියන්නම්කෝ. අනිවාර්යයෙන්. මන්ත්‍රීතුමා මම මේ ඔබතුමා එනකම් බලාගෙනම හිටියේ. එහෙමයි ආඳුරනේ. මට ශානක මහත්තයා කතා කරා ආමුදුරනේ. හොඳමයි සාගර මහත්තයා. එහෙනම් මන්ත්‍රීතුමත් ඉන්න නිසා අපිට මේ වැඩ කටයුතු ටික පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙමයි ආඳුරනේ. මේක මගේ ගම. මගේ දහම් පාසල. මේ පරිසරය තමයි මම හොඳ පුරවැසියෙක් කරේ.
මට පුළුවන් උපරිමයෙන් මේ කඩ උත්තරමන් සහයෝගය දෙනවා අපේ හැමදෙරෝනේ. දහම් අධ්‍යාපනය ලැබපු කිසි කෙනෙක් නොමගට යන්නේ නෑ මන්ත්‍රීතුමා. එහෙමයි හැමදෙරෝ. අද අපේ රටේ ගොඩක් මිනිස්සු පිළිහිලා තියෙන්නේ හරියට දහම් අධ්‍යාපනයක් නොලබපු නිසා. එහෙමයි අපේ හැමදෙරෝනේ. එහෙනම් සාගර මහත්තයා අපි යමු ආවාසිකේ පැත්තට. මම රත්නපාලට කියන්නම් තේ ටිකක් පිළියෙල කරන්න කියලා. වාහනයක් ආවේ. අනේ අපේ දරුවෝ. පුතේ දැන් නම් නැන්දගේ මාගේ සාදාව හරි වගේ. දේපල තණ්හාව නිසා දරුවෝ විසින් දෙමව්පියෝ පාට ඇදලා දාන යුගයක විචාරක මහත්තයයි කෝසල් මහත්තයයි කරලා තියෙන්නේ මහත් ඵල මහා අනිසංස ගෙන එන පින්කම. ඒ දෙන්න සතරේ බොහොම පින් කරපු අය. අපි හැමෝම ආදර්ශිත ගන්න ඕන. විචාරක මහත්තයයි කෝසල් මහත්තයගේ මේ ක්‍රියාව ඉතාම උතුම්. දේපල තණ්හාව නිසා ඉවව්යන් කාර්ය ඇදලා දාන යුගයේ මේ ඥානක මහත්තයා කෝසල මහත්තයා තම දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් වැඩි කරගත්තේ මහත්ඵල මහා ආනිසංස දරන පින්කම. තමන්ට ඊටම අපට පූජා කරගත්තු මේ පින්කම මහත්ඵල මහා ආනිසංස දෙන පින්කම. ඒ දෙන්නාගේ කරන්නේ